අපි බලමු දැන් මං අවුරුදු 5කට 6කට විතර කලින් අඹ ගස් වගේ පොල් ගස් ටිකකුයි හැදුවා. අපි බලමු දැන් කොහොමද ඒ වගේ පළදාව හැදිලා තියෙනවද? ගස් කොච්චර උසයිද? ගස් කොච්චර ලොකු වෙලාද? කොහොමද කියලා බලමු අපි. මං කොට කාලයකට පස්සේ ආවේ මේ වත්තට. මේ ගහනම් හැදිලා තියෙන හොඳටම පළදාවත් හොඳටම හැදිලා තියෙන පොල් ගසුත් තියෙනවා, ගෙඩිත් තියෙනවා. පොඩි ගහක් උසත් නැහැ. පොල් ගස් 20ක් විතර වගේ හැදුවා. මේ තියෙන තව පොල් ගහක් මේකත් හැදීගෙන ඉන්නේ. මේකට නම් එච්චර කාලයක් නැහැ. තව පොල් ගහක් තියෙනවා. මේකෙත් මම හිතන්නේ පළවෙනි පාරට පළදාව හටගෙන තියෙන්නේ. හින්දා ගෙඩි හැලිලා තියෙන්නේ. තමයි ඊළඟ පාර හැදෙනකොට සරුවට හැදේ. තව එකක් තියෙනවා ළඟම. ඒකෙත් පළවෙනි පාරට ගෙඩි හැදිලා තියෙන්නේ. මේ තියෙන හදපු අඹ ගහ, බත් ගහක්. එකක් සරුවට හැදිලා තියෙන්නේ. ඉතින් තව ගහක්, අඹ ගහක්. තවත් අඹ ගහක් තියෙනවා. නිකන් තියෙනකොට කෙහෙල් ගහක් හරි හැදුවොත් එහෙම කෙහෙල් ගෙඩියක් හරි කෑවේ හැකි. මේ තියෙන්නේ හදලා නෙවෙයි. එකමඩ වැස්සට හැදිච්ච කෙහෙල් ගස්. ඒකෙත් බැලුවොත් එහෙම තියෙනවා කෙහෙල් කනක් හැදිලා තියෙනවා. කෙහෙල් ගෙඩියක් හරි කෑවේ හැකි. මේ තියෙන තව පොල් ගහක් මොකද මම පොඩියට හැදුවේ මම චූටිම අවුරුදු 6කට විතර කලින්. මේකෙත් දැන් පළවෙනි පාරට ගස් හැදීගෙන ඉන්නේ. මේ තව තියෙන්නේ කෙහෙල් ගස්. මේ තියෙන මම මේ ගහ චූටිම කාලේ හැදපු දොඩම් ගහක්. මටත් වඩා උසයි. මෙරළු ගහකුත් හැදුවා මම මේ ළඟදී. මෙරළු ගහක් හැදිලා තියෙන හොඳට. ඒ තියෙන්නේ ඊට පස්සේ හදපු පොල් ගස්. ඒවත් හොඳට පීදිලා තියෙන්නේ. පීදිලා හොඳට ගහ හැදිලා තියෙන්නේ. බලමු තව ගස් ටිකක්ම හිටෙව්ව එහා පැත්තේ. මේ තියෙන එක දිගටම හදපු පොල් ගස්. ඕලිමත් තියෙනවා. පැත්තෙත් හදලා තියෙන්නේ. පැත්තෙත් හදලා තියෙන්නේ. දැන් මේ පැත්තේ හදලා තියෙන පොල් ගස් ටිකක් එක ළඟ පොඩ්ඩක් ළඟ වැඩි පොල් ගස් 5ක් විතර තියෙනවා එක දිගට. බෑ ඔක්කොම ගස් හොඳට හැදිලා තියෙන්නේ. මොකද මම ඔක්කොම ගස් හිටෙව්වේ මට පුළුවන් වෙලාවක අපේ කීයක් හරි තියෙනකොට පොල් පැලයක් හරි ගෙනලා හිටෙව්වා ඉතින්. පොල් ගස් 20කට විතර ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ගෙඩිත් හැදිලා තියෙන පොල් ගස් 10ක විතර වගේ පළදාව හැදීගෙන ඉන්න මම හිතන්නේ දැන්. පොල් ගෙඩියට රුපියල් 200ක් 300ක් විතර වෙනවනේ. තව අවුරුදු 2-3කින් හොඳ පළදාවක් ගන්න පුළුවන්. තමන්ගේ ගෙදර කෑමට හරි විකුණුවේ නැතත් මම හිතන්නේ මගේ මේ තියෙන ඉඩකඩ අකර කාලක් විතර තියෙන්නේ. ඉතින් ඒකේ හදන්න පුළුවන්. ඉතින් මම හැමදේම වගේ හදලා තියෙන්නේ. හදන්න ඉඩ නැහැ පොල් ගස්. ඉතින් අය අඹ ගස් හදන්න ඉඩ නැහැ. දොඩම් ගස් හදන්න ඉඩ නැහැ. ඉවුල් ගහකුත් තියෙනවා. කේල් ගසුත් තියෙනවා. අතට වඳුරු කරදරත් නැහැ මේ පැත්තට. දා ඔලුකුත් නැහැ.
කාමර දෙක විතර පොඩි ඒ කැලකුත් හැදුවා. වලටත් පුළුවන් තියෙන ඉඩ කඩන් පොඩි වැඩ හරි පොල් පැලයක් හරි හිටව ගත්තොත් අනාගතයේදී හරි ඉතින් අන්න අද දිවුල් ගහකු ලොකු පොල් ගස් ටිකක් තියලා දැන් මේවට නම් අවුරුදු 60ක් 50ක් විතර වෙනවා තාත්තලා ඉන්න කාලේ හිටපු ගස්.